තරම් ටීවී රේඩියෝ පත්තරවල ඇඩ් ගහලා පාවිච්චි කරන්නේ උන් අපි ගාවටම අන්ධ බන්ධ වෙලා මෙහෙම මෝහණේ වෙලා ඉන්නවා වගේ තියාගන්න ඕනේ. අනේ මොකද කොහේ පාවිච්චි කරන හැම කාලෙකම ෆෝන් එකේ කෙලින්ම අර සිග්නල් කටුට පිටුරු තරලා කරලා කන්දේ ආර්ථිතාවක් වගේ ඇහුවක තියෙනවා. හැබැයි ඇත්තටම ඉන්න ඕනම තරකට සිග්නල් දෙන කටු දෙකයි. ඊට පස්සේ අපි දෙනවා අන්ලිමිටඩ් ඩේටා පැකේජස් කියලා. ඒවා අන්ලිමිටඩ්ද? අන්ලිමිටඩ් නේ. දවසකට පොඩි ඩේටා ප්‍රමාණයක් තමයි දෙන්නේ. ඒකේ වුණාම ඩේටා නෑ උන්ට. අලුතෙන් ගන්න ඕනේ සල්ලි කියලා. කණු පිට කණු ගහලා ආවරණය කරනවා අරම කරනවා. අපි තමයි හොඳම කියලා කොච්චර ඇඩ් ගහලා අරව මේව කරත් නගරේ නැත්නම් කොළඹින් පොඩ්ඩක් කිලෝමීටර් එකමාර දෙක ගියපු ගමන් සිග්නල් තියෙනවනේ. පොඩ්ඩක් තව අමතක වෙච්ච එකක් තියෙනවා. ඒ කියන්නේ ඔන්න එකපාරට මොකෙක් හරි එකකින් සිම් එකකට සල්ලි නොදාිනවා මාස දෙක තුනක්. එකපාරටම අපි උගේ සිම් කරගෙන වෙන එකට දෙනවා. හම්බෙච්ච එක දන්නෙත් නැහැ සිම් එක කාගෙද කියලා. පාවිච්චි කරපු එක දන්නෙත් නැහැ සිම් එක දැන් හෙට උදේ බලන්නේ සිම් එක උගේ නම්බර් නැහැ. වෙන එකක් කතා කරන උගේ නම්බරට කෝල් ගත්තාම. ඌගාව තිබ්බ WhatsApp එක ඌගාවක් දෙනවා. අරුගාවක් දෙනවා. උගේ OTP එක මුටක් දෙනවා. අරුට දෙනවා. මේක මොලයක් නෙවෙයි ඉන්ටර්නෙට් ස්පීඩ්. ඒක මට දන්නේ නැහැ. ඒක හරියටම අපිටත් අයිඩියා එකක් නැහැ කම්පැනියක් උනාට. ඊට පස්සේ 5G කියලා 5G දුන්නට 5G වල 5G ස්පීඩ් එක නැහැ. 5G වලදී තියෙන්නේ 4G ස්පීඩ් එක. 4G කියලා වටනහම තියෙන්නේ 3G ස්පීඩ් එක. 3G වලදී සිග්නල් නැහැ. කෝල් ගන්නත් බෑ. පාරිභෝගිකයා මොකක් හරි හදිස්සියක් කරලා කෝල් එකක් ගත්තොත් අපි ඩඩස් ගාලා ෆෝන් එක ආන්සර් කරනවද? ඒ ආන්සර් කරලා උන්ට එකපාරට සොලියුෂන් එක දෙනවද? මම හෙඩ් ඔෆිස් එකෙන් අහලා කියන්නම්. ඊට පස්සේ මොකක් හරි රීස්ටාර්ට් කරන්න, අරව කරන්න, මේව කරන්න, ෆෝන් එක ඔෆ් කරලා ඕන් කරන්න. ඒ වගේ සොලියුෂන් කියනවා මිස අපි හරි සොලියුෂන් එක දෙන්නේ අටේ හොඳම නගර ප්‍රසිද්ධම නගර වලට අපි සිග්නල් දෙන්නේ නිකන් ඉතුරුත් තමයි කාට හරි දෙන්නේ කෝල් ගත්තාම උන් දෙන්නට ඇහෙන්නේ එකපාරට ෆෝන් එකේ තියෙන සල්ලි ටික උටස් ගාලා කැපිලා යනවා අපිට කතා කරමු අපි දන්නේ නැහැ සල්ලි කැපිලා මොකක් හරි උන්ගේ මොකක් හරි රින්ග්ටෝන් එකක් පැටලා සල්ලි කැපිලා රීලෝඩ් දාන්නේ උන්ට රීලෝඩ් දානවා කොච්චර දැම්මත් ඒ සල්ලි බණේ මන්ද ගඟට කැපුවා ඉනි වගේ කොහෙද යනවද කියලා හිතා ගන්න බෑ ඊට පස්සේ ඔන්න අපි එනවා බිල එන තැනට බිල එද්දි කෙලින්ම දාපු ගණන් නෙවෙයි වැටලා තියෙන්නේ ඒවට වැට් එක ටැක්ස් එක අරවා මේවා ඔක්කොම වැදිලා සත ගණන් වලින් රුපියල් වලින් ගණන් හිතා ගන්නවත් බැරි ගණන් වලින් එන්න ඕනේ ලක්ෂ ගණන් වලින් වගේ වඩා හොඳයි ඉවරයි තව කස්ටමර් කෙයා කෝල් ආන්සර් කරන්න උන්ට තමයි ඉවසීම කියන උපරිමයෙන් තියෙන්න ඕනේ අරුන් කතා කරලා කුණු වර්ප නෙමෙයි අම්මම මතක් කරලා බැන්නත් අපි බොහොම නිවිච්ච තාලෙන් තමයි උන් එක කතා කරන්න ඕනේ හිත හදලා තමයි කොහොමරි කෝල් එක කට් කරන්නේ ඒ විතරක් නෙවෙයි ඊට පස්සේ අපි උන්ගෙන් අහනවා ඔබේ සේවාව සතුටු නම් එකේ සිට පහ දක්වා රේට් කරන්න එක අරුන් අන්තිමයට කතා කරපු කෝල් එක හොඳ හින්දා හොඳ විදිහට ඉවර කරපු හින්දා පහක් රේට් කරනවා දැන් මොකෙට හරි කස්ටමර් කෙයා ඒජන්ට් කෙනෙක්ට කෝල් එකක් ගත්තොත් එහෙම දෙක ගහලා පහ එතනින් පහ ගහලා 9 ගහලා හෑෂ් ගහලා හරි පාරෙම ගියොත් තමයි අර මොකද්ද ණය මාක් කරන වගේ මෙහෙම ගියොත් තමයි හරිම තැනට එන්න පුළුවන් නැත්තම් කස්ටමර් කෙයා ඒජන්ට් හොයාගන්න ඒ අදාළ ඩයල් එක හොයාගන්න බෑ ඊට පස්සේ ජ්‍යොතිෂ සේවා දවසේ ලග්න පලාපර තාරකා විද්‍යාව හඳහම් බැලීම පොරොන්දම් ගැලපීම බගරේ ඉලෝන් මාස්ටර්ද බද්ද කෑවේ වගේ එක සර්විසස් දාලා අපි කොහොම හරි එක කෝල්ස් දීලා මුංගෙන් තරුව බන්න කියලා කොහොම හරි තල්ලි කඩා ගන්න ඕනේ. දැන් මොකක් හරිම පැත්තකට එකපාරට කරන්ට් එක උචස් ගාලා ගියොත් ඒ පැත්තේ ඉන්නේ උන්ට කෝල් එන්නෙත් නෑ ගන්නත් බෑ සිග්නල් පොඩ්ඩක්වත් නෑ. ඒවට මම මාසෙන්ට බිල එනවා. ඉන්ටර්නෙට් පැකේජස් ඩිසයින් කරනකොට නිකන් පාරිභෝගිකයන්ගේ මදන මොහොතේ කාලා නිකන් නිකන් අණ්ඩකයි පුලා අන්ද මන්ද වෙලා නිකන් ෆුල් අන්දෝස් වෙන තරමට කන්ෆියුස් කරන්න ඕනේ. ඒ කියන්නේ සමහර පැකේජස් වල අරකට යන අර Facebook යන TikTok යන මොකද පැකේජ් එක ගහනවා. හැබැයි ඒ ඇප් ටිකට ඇරෙන්න වෙන ඕනේ එකට එකකින් යන්න පුළුවන්. කියන අර ඇප් ටිකට යන්න බෑ. ඊට පස්සේ ගේම් ස්ට්‍රීම් කරන ලයිව් ස්ට්‍රීම් කරන ලයිව් යන ඒ උන්ට නම් අපිට උන් අදාළම නෑ. එච්චර මොකද එච්චර ස්පීඩ් එකක් අපිට දෙන්න බෑ. last one today okay. ඊට පස්සේ අපි පෙන්නනවා නිකන් සෙලිබ්‍රිටිස්ලා ඉන්ෆ්ලුවෙන්සර්ස්ලා ඇක්ටර්ස්ලා සිංගර්ස් ඔක්කොම දාලා පුතුවේ තියෙන සක්වල කලම්බන නිකන් මේ චක්‍රාවාටේම තියෙන හොඳම එක කියලා අපි පෙන්නනවා. ඇත්තට පිටින් හොඳ මේක නේද?